පිනක් කරලා තිබුණොත් අපි ඉතුරු වෙයි. ඒ නිසා හිත හදාගෙන දෙයියෝ බුදුන්ගෙන් ඉල්ලනවා. ඉතින් උඩ අයියා කියන්නේ කන් දෙකේ තාම තියෙනවා. ඔව් උඩ. තාම මම මෙතන ඉඳලා දුවේ අඩි 2යි ගියේ. මම බේරුනේ නූලේ. මෙහෙම වතුර එනවා මං ගෙට පැන අපේ ළමයි කිව්වා අම්මී එන්න එපා දුවන්න කිව්වා. මම කල්පනා කළා මේක වහලා මෙහෙට. මෙයා දඩබඩ ගාලා මෙතනින් පල්ලෙහාට වෙලට දිව්වා. වාට එච්චරම හානියක් නෑ ඒක දුවවල. ලොකුම හානිය කියන්නේ මෙතනින් මම උඩට දුවලා අර පැත්තට ආපු ගල් කඳ හදිස්සියවත් කර්මයට මෙහෙට හැරුණා. අපි ස්ලැබ් එකෙන් බිම් මල්ලි ආයි හොයන්න වෙන්නේ අපි සම්පූර්ණ ෆ්ලැට් වෙනවා. මොකක් හරි අයියා කරපු ලොකු පිනක් බලපෑවා මම ළමයි 4 දෙනා ආවා. ඔව් මායියා. මං කිව්වේ අපි මං ගියක් කරන් තියනවා ඒක දෙන්නම් කියලා මාස 3-4කට හරි. අයියා දැන් මේ ගමේ ඉන්නවා සෑහෙන්න මිනිස්සු ජීවත් වෙනවා. මිනිස්සු කී දෙනෙක් විනාශ වෙනවද කියන්නකෝ. මල්ලි කියන්නේ එදිනෙද අයියා දන්නවනේ. අපි මෙහෙ සියඹලා කාලේට මිනිස්සු සියඹලා එකතු කරනවා කජු එකතු කරනවා. ඒ නිසා මිනිස්සු අර මේ වියදම් කළා ව්‍යාපාර කළා මේ බිස්නස් කළා නෙමෙයි සල්ලි හොයන්නේ. මල්ලි කුඹුරේ. ඒ කුඹුර වැඩ කරන්න නිකන් නෙමෙයි යන්නේ. උදේ කුඹුරට ගියාම අවුවේ. ඇව්ව වැස්ස ඒ ඔක්කොම තියාගෙන මිනිස්සු හම්බ කළ දේවල් වලින් මේවා ගොඩ නගා ගන්න. ඒ මිනිස්සුන්ට අද කන්න නැති වෙලා තියෙනවා. ඇඳන් ඉන්න ඇඳුම ඇඳන් දුවපු මිනිස්සු ඉන්නවා. අපිට නායනකට ඔක්කොම හිතුවේ අපි හේමන්තලගේ කඩේයි ගේ ඔක්කොම නායට ගියා. දැන් මෙහෙන් ආවේ අයියා ඉස්සල්ලාම. මේක ආවේ කවුරුත් හිතුවේ නෑ දෙවෙනි එකක් කියලා. මල්ලි එකක් නෙමෙයි. පළවෙනි එක ඇවිල්ලා තප්පර 20ක් 30ක් යන්න කලින් ඊළඟ එක ඇවිල්ලා ඉවරයි. ඊළඟ එක ඇවිල්ලා වැස්ස නැවතිලා විනාඩි 2ක් කිසි නිශ්ශබ්දතාවයක් තිබිලා ආ එක පාටම ගාලා අර පැත්තෙන් යන්න ගත්තා. දිදි දාලා අර පැත්තේ ගල් පෙරලෙන හැනවා. අපි එතකොට බඩවැල් වල තියෙන ඒවත් රත් වෙවි ළමයි ටික ඇහුවා අම්මී අපි මැරෙයිද මං කිව්වා මැරෙනවා නම් මැරෙයිද. ලොකු පුතා කිව්වා දෙවනියා අම්මී මේ අපි මං කොහොමයි මම මොනවා වුණත් කමනේ අම්මා මල්ලිත් තරම් අවුරුදු 3 චූටි බබෙක් ඉන්නවා. එයත් තරම් අම්මි පහලට යනවා. මං කව මැරෙනවා නම් කොහේ හිටියත් මැරෙනවා. ඊයොත් ඔක්කොම යන්නේ. එකට ඉමු කිව්වා මැරෙන්න හරි. ඒ කියලා මල්ලි ඔක්කොම වැඳගෙන දෙයි හාමුදුරුවන්ගේ විතරයි ඉල්ලි අපුව බේරලා දෙන්න. නොසිතපු විදියට දෙපැත්තෙම ඌ වෙඩි ගැහුවා වගේ ඇහුණා මල්ලි. දෙපැත්තෙම ගැලුවා ඊට පස්සේ. අපි පිනකට ඉතුරු. මේ බුදු පිළිමේ මෙන්න. ඔකි මේකේ කනුව මේ පෙරලෙනවා මල්ලි S2 කින් පෙරලනවා නම් අහට පෙරලෙන්න එපා. ඒක පෙරළුනේ බුදු පිළිමේට හරියටම වහලා මෙහෙම නම් මෙන්න මෙහෙම වැටුනේ. ඔව් දෙන්නේ. දෙක පියාගත්තා. වෙන කරන්න දෙයක් නෑ. අපි ළමයි ටිකයි ඔක්කොම හිතුවේ අද විතරයි අපි ජීවත් වෙන අන්තිම දවස කියලා. එතනින් එහාට මල්ලි කිසි දෙයක් හිතුන්නේ නෑ. අද කෑවා. අද අපි මේ උදේ ගෙවපු ජීවිතේ විතරයි අපිට ඉතුරු කියලා අපි එදා හිතුවේ. කියන්නේ එච්චරටම මහාන බය දැනුණා. ජීවිතේ කිසිම දවසක එච්චර බය වෙලා දැන් අදට දෙවනි පුතා කියනවා අම්මී මට දැන් අද දවස් 4ක් වෙනවා තාම මල්ලි නිින්ද යන්නේ අර කන් දෙකට ඇහෙනවා අර ගල් සංකාර දෙනවා දැන් ඔයාලා ඉන්නේ තාම අපිට බත් කටක් අතේ ටිකක් බොන්න බෑ මේ දැන් මේක එදා හිතුවේ අපි අන්තිම එදා දවස කියන්නේ ඒ නිසා ඒක නම් කියලා මල්ලි විස්තර කරන්න බෑ මාර දුකක් කියන්නේ ඉතින් නංගි මේ අද රාට තියනවද මේ නෑ අපි මෙහෙ නෙමෙයි දැනට පහලට යනවා දවල්ට ඇවිල්ලා මල්ලි ඇයි දැන් අයියා බලන්නකො